මහා බේෂජ්‍ය කුමාරයා සමග මේ බුදුහාමුදුරුවෝ කරන සාකච්ඡාවේදී එතන ඉන්නවනේ මේ ප්‍රඥාවන්ත ආරක්ෂකයා කියන භික්ෂූන් වහන්සේ. උන්වහන්සේ නැවතත් බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. විඥාණයකට ආශිර්වාදයන් ඇත්තේද නැත්තේද යන වගේ, කියන්නේ පින් තියනවද නැද්ද කියන වගේ දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? විඥාණය විසින් පින් තියනවද නැද්ද කියන එක විඥාණයට මේ පින් තියනවද නැද්ද කියන එක දැනගන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා හොඳින් සවන් දෙන්න. තමන් විසින් සත්‍ය දැක නැත්නම් කිසිවෙකුට විඥාණය දකින්නට නොහැකිය. කිසිවෙකුට විඥාණය දකින්න බෑ. ඒ කොහොමද කියලා බුදුහාමුදුරු උපමා කරනවා. මේක මේ තමන්ගේ අතේ තියෙන අඹ ගෙඩියක් දිහා බලන විදිහට නෙමෙයි. මොකද විඥාණය අදෘශ්‍යමානයි. ඒක ඇස තුලවත් අපේ වෙනත් සංජානන ඉන්ද්‍රයන් තුලවත් නැහැ. එහෙම තිබුණා නම් ඒ අපේ ඇස තුල හෝ වෙනත් ඉන්ද්‍රයක තිබුණා නම් අපිට ඒව විච්ඡේදනය කරලා කපලා කොටලා බැලුවාම විඥාණය හොයාගන්න පුළුවන්. ඉතින් බුදුහාමුදුරුවෝ ඒක කියලා ඊට පස්සේ සඳහන් කරනවා මේ ප්‍රඥාවන්ත ආරක්ෂකය මම ගංගානම් ගංගාවෙහි වැලිකැට තරම් වූ අනිකුත් සියලු බුදුවරුන් මෙන් විඥාණයට රූපයක් නැති බව දකිමි. සාමාන්‍ය මිනිසුන්ට විඥාණය දකින්නට නොහැකිය. ඒ විස්තර කළ හැකි උපමාවන්ගෙන් පමණි කියලා. ඊට පස්සේ නැවතත් බුදුහාමුදුරුවෝ කියනවා උදාහරණයක් විදියට දෙවියෙක්, ප්‍රේතයෙක්, එහෙම නැත්නම් භූතයෙක් යම් පුද්ගලයෙකුට ආවේශ වුණාම ඒ ආවේශ වුණාම ඒක ඒ ආවේශය වුණ දෙය ඒ පුද්ගලයාගේ ශරීරය තුල දකින්න පුළුවන්ද කියලා අහනවා. එතකොට එතනදී මේ ස්තවරයන් වහන්සේ කියනවා එහෙම ආවේශ වුණාම ඒක ශරීරයේ ඇතුළත පිටත කොහේ හෙව්වත් ඒක දැක ගන්න අපිට බැරි වෙනවා. මොකද විඥාණය රූපයෙන් සහ හැඩයෙන් තොර නිසා කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ මේක තවත් විස්තර කරනවා. විඥාණය ඒ පින් වලින් පෝෂණය වුණාම, ඒ කියන්නේ දෙවි කෙනෙක් ආවේශ වුණාම යම් කෙනෙකුට එයාට ඒ පිරිසිදු වාසස්ථානයක් දෙන්න ඕනේ. ඊළඟට එයාට උසස් සත්කාරයන් පුද සත්කාර කරන්න ඕනේ. ඒ කියන්නේ ඉහළ මට්ටමේ රජ කෙනෙක්ගේ ස්වභාවය තියෙනවා. එතකොට එයාට නැත්තම් පොහොසත් කෙනෙක්ගේ සමාජයේ ඉහළ මට්ටමේ කෙනෙක්ගේ ස්වභාවය තියෙනවා. ඒ විඥාණය පින් වලින් පෝෂණය වුණාම කියලා. එතකොට ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා අපි කවුරු හරි කෙනෙක්ව දකිනව නම්, උසස් මට්ටමේ කෙනෙක් දකිනව නම් අපි දැනගන්න ඕනේ ඒ පුද්ගලයාගේ විඥාණය ඒ පින් වලින් පෝෂණය වෙලා තියෙනවා කියන එක. ඒ වගේම යම් කෙනෙකුට ප්‍රේතෙක්, භූතෙක් ආවේශ වුණාම ඒ අයට ඕන වෙන්නේ, ඒ පුද්ගලයාට ඕන වෙනවනේ අසුචි, ඊළඟට පිළුණු ආහාර, සෙම, සොටු, කෙල ආදිය ඒවා තමයි එයාගේ ආහාර. ඒ වයින් තමයි එයා සතුටටපත් වෙන්නේ. මොකද ඒ භූතයාගේ හරි ප්‍රේතයාගේ හරි බලපෑම නිසා තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් ඒකට හේතුව වෙන්නේ දුක් සහගත විපාකයන් අත්විඳින්න වෙනවා. මොකද ඒ විඥාණය පාපයෙන් තමයි පෝෂණය වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා බුදුහාමුදුරුවෝ කියනවා විඥාණය රූපයෙන් හැඩයෙන් රූපයෙන් ද්‍රව්‍යයෙන් තොර වුණත් ඒකට පුළුවන් ඒ ආවේශ වුණ කෙනාට ඒ උසස් පූජාවන් දෙන්නත්, ඒ කියන්නේ පිනෙන් පෝෂණය වුණොත් විඥානේ ඒ පුද්ගලයාට උසස් සැලකුම් දෙන්නත්, ඊළඟට පාපයෙන් පෝෂණය වුණාම දුක් සහගත විපාකයන්, අපිරිසිදු ආහාර, ඒ පහත් මට්ටමේ පහළ මට්ටමේ සැලකුම් දෙන්නත් මේ විඥාණයට පුළුවන්කම තියෙනවා කියලා. ඉතින් මේ විඥාණය පිළිබඳව මේ වැඩසටහන් මාලාවේ අපි ඉදිරිපත් කරපු කරුණු යම්කිසි කෙනෙක් හොඳට මනසේ තියාගෙන මේක කල්පනා කරලා බලන. දැන් මේ උදාහරණයක් විදිහට මතක් කරොත් මුලදීම මේකේ තිබුණ ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරලා තිබුණා.
ඒ කියන්නේ මේ බිත්තර කටුවෙන් බිත්තර කටුව තුලට විඥාණය එන්නේත් බිත්තර කටුවෙන් විඥාණය පිටවි යන්නේත් කොහොමද කටුව සිදුරු කරන්නේ නැතුව කියන එක. ඒක දැන් අපිට මෙතෙන්ට ගන්න පුළුවන්. දැන් මෙතන මේ ගොඩාක් දැන් තහවුරු කරානේ මේ විවිධ උපමාවල් වලින් සෑම දෙයක්ම අරගෙන අපි තහවුරු කරන්නේ මේ විඥානයේ ජලයේ තියෙන ප්‍රතිබිම්බය වගේ ඇඟකට ආවේශ වුණාම භූතේක් ප්‍රේතේක් දෙවියෙක් ආවේශ වුණාම ඒක හොයන්න බෑ ආවේශ වුණ දෙය කියනවා වගේ ඒ විදිහට මේ වයින් මේ රූපයකින් හැඩයකින් කිසිම ආකාරයකින් මේක සොයන්න බැරි කිසිම තැනක හොයාගන්න හම්බ නොවන මේ විඥාණය ඒ ස්වභාවයන් දරන නිසා තමයි හේතු සකස් වීම නිසා බිත්තර කටුව සිදුරු නොවුනත් විඥාණය ඒක තුලට යන්නේ ඊළඟට ඒකෙන් පිට වෙලා යන්නේ ඒ දෙකම සිද්ධ වෙන්නේ හේතු සකස් වීම නිසා කියන එක. එතකොට බලන්න මේක හොඳට කල්පනා කරන්න මේ අවස්ථාව කෙනෙකුට මුල් අවස්ථාවේ ඒක නොතේරෙන්න පුළුවන්. ඒ බිත්තර කටුව ඒ කතාව විස්තරේ කිව්වහම ඒක හිතාගන්න බෑ. හැබැයි මේ මට්ටමට මේ අපි මේ අවස්ථාවට මේ කරුණ ඉදිරිපත් කරන අවස්ථාවට ආවහම ඒක ගලපලා ලස්සනට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි මුල් අවස්ථාවල කතා කරා විඥාණයෙන් තමයි ශරීරය නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ අර සේද පණුව කෝෂය තමන් විසින්ම කෝෂය නිර්මාණය කරගෙන ඒක තුලට යනවා වගේ. ඒ කියන්නේ විඥාණය විසින්ම ශරීරය නිර්මාණය කරනවා. එතකොට ඒ විඥානයේ රූපයෙන් හැඩයෙන් තොරයි මේ වතුරේ තියෙන ප්‍රතිබිම්බය වගේ ග්‍රහණය කරගන්න බෑ. ඉතින් එහෙම එකකින් තමයි මේ ශරීරය කියන දේ නිර්මාණය වෙලා මේ සංකීර්ණ ක්‍රියාකාරීත්වයක් පෙන්වුම් කරන්නේ. එතකොට බලන්න මේක විඥානය කියන එක දෙයක් නෙමෙයි කියන එක කෙනෙකුට මුල් අවස්ථාවේම හිතිලා තියෙන්න පුළුවන්. ඒ මුල් උදාහරණ උපමාවලදී නමුත් දැන් මෙතෙන්ට එද්දි ඒක තව ගැඹුරින් පැහැදිලි අවබෝධයකට යන්න පුළුවන්. රූපේන් ද්‍රව්‍යෙන් තොරයි. මේක බලන්න රූපේන් ද්‍රව්‍යෙන් තොරයි කියන එක මේ වචනයට විතරක් වචන මාත්‍රයට විතරක් ගන්න නැතිව කල්පනා කරන්න මේ වතුරේ තියෙන ප්‍රතිබිම්බයකින් කොහොමද ඒ වගේ දෙයකින් කොහොමද මෙහෙම ශරීරයක් නිර්මාණය වෙන්නේ කියන එක. ඉතින් මේක කෙලවරට යන්න මේ ඒ ගැඹුරට ගිහිල්ලා තමයි මේ විස්තරයේ මේ අවබෝධයට යන්න පුළුවන් වෙන්නේ. ඊළඟට බේෂජ්‍ය කුමාරය බුදුරජාණන් වහන්සේගෙන් තවත් ප්‍රශ්නයක් අහනවා. විඥාණය මගින් දෙවි කෙනෙකුගේ හෝ තිරිසනෙකුගේ ස්වરૂපය ගන්නෙ කොහොමද කියලා. මේක සරලයි කියලා හිතෙයි මේ ප්‍රශ්නය. ඒ වුණාට කොහොමද එහෙම වෙන්නේ කියන එක තමයි දැන් මේ අහන්නේ. මේක ගැඹුරුයි ප්‍රශ්නය. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා විඥාණයට තියෙනවා ඊට සියුම් දැක්මක්. ඒකට පුළුවන් ඒ ධර්මයන් පිළිබඳ මූල ධාතුන් ගැන දැක්මක් තියෙනවා මේ විඥාණයට. සියුම් දැක්මක් තියෙනවා. ඒක මේ අපේ මේ තියෙන ඇස මත රඳා පවතින්නේ නැහැ. ඒ වුණාට ඒකට ඒ දැක්මක් තියෙන එකට දකින්න පුළුවන්. ඒ නිසා මේ විඥාණයට සැපෙන් පිරුණු දිව්‍ය ලෝකයක් වගේ සැපවත් තලයක් පෙනුනහම විඥාණය විසින් ඒකට තණ්හාව ඇති කරගන්නවා. ඒකට ආශා කරනවා. එහෙම කරලා එයා එතන හොඳයි කියලා එතනට යනවා. මේක තමයි මේ සසර යන්න හේතුව. මේක මේ තණ්හා කිරීම බුදුහාමුදුරුවෝ කියන්නේ මෙතන මේ තණ්හාව ඒක කිලුටක් කියලා සඳහන් කරනවා. මේ කිලුට නිසා තමයි සසරේ යන්නේ. ඒ කියන්නේ දැන් මේ විඥාණය දිව්‍ය තලයක් සපවත් තලයක් දැකීම. ඒ වගේම විඥාණයට පුළුවන් කියනවා තමන්ගේ කලින් ශරීරය. කියන්නේ දැන් විඥාණය අලුත් තැනකට යනකොට අලුත් ශරීරයකට පරණ එක අයින් වෙනවනේ පරණ ශරීරයෙන් ඉවත් වෙනවනේ. එතකොට
එහෙම ඉවත් වුණාම විඥාණය ඒ තමන්ගේ පරණ ශරීරය ගැන හිතනවලු මේක තමයි මගේ හොඳම මිතුරා මේ ශරීරය. මොකද ඒ ශරීරය තුල තිබුණ කුසල කර්මයන් හින්දා තමයි මම දැන් මේ දිව්‍ය ලෝකයට යන්නේ. දිව්‍ය ලෝකේ උපදින්න මට පුළුවන් වුණේ ශරීරයේ නිසා කියලා. ඒ නිසා ඒකටත් එයා දැන් ඇලුම් කරනවා. ඒක එයා දැනගන්නවා. ඒ කියන්නේ දැන් එයා එක ඊළඟ ජීවිතයට යද්දී ඒක දිව්‍ය තලයකට යනවා. හැබැයි ඒ යන්නේ නිකන් නෙමෙයි. අර පරණ ශරීරයේ පිළිබඳව ඒ සියලු තොරතුරු අරගෙන තමයි යන්නේ. ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ සසරේ පරණ තොරතුරු අරගෙන මේ කර්මයන් අරගෙන තමයි විඥානය යන්නේ කියන එක. ඉතින් මෙතන තවත් කල්පනා කරන්න දැන් ජලයේ තියෙන ප්‍රතිබිම්බය කොහොමද මේ තොරතුරු ඔක්කොම අරන් යන්නේ? ඒ ප්‍රතිබිම්බයේ ජලයේ තියෙන එක අපිට අල්ලන්න බෑ, ග්‍රහණය කරන්න බෑ. ඇල්ලුවාම අහුවෙන්නේ ජලය, වතුර. ඒකත් වෙනස් වෙනවා ජලයේ හැඩය අනුව. ඉතින් ඒ වගේ දෙයකින්, ඒ වගේ මායාවක්, ඒ වගේ දෙයකින් කොහොමද මේ තරම් තොරතුරු ටිකක් අරගෙන යන්නේ? මේ විදිහට එක ශරීරයක ඉඳන් තවත් ශරීරයකට යන්නේ කොහොමද? ඒ තරම් සූක්ෂම සියුම් දැක්මක් මේකට තියෙන්නේ කොහොමද කියලා මේවා මනසිකාර කරන්න. බේෂජ්‍ය කුමාරයාගේ ඊළඟ ප්‍රශ්නය තමයි විඥාණය දැන් මේ මෘත ශරීරයට කලින් ජීවිතයේ ශරීරයට ආකර්ෂණයක් තියෙනවනේ දැන් තාමත්. ඉතින් එහෙම ආකර්ෂණයක් තියෙනකොට ඇයි මේ විඥාණය නැවතේ ශරීරය වෙත යන්නේ නැත්තේ කියලා. එතකොට බුදුහාමුදුරුවෝ මේක උපමා කරනවා. අපේ හිසකෙස් රැවුල මොනතරම් ලස්සනට දීප්තිමත්ව තිබුණත් අපි ඒව කපලා අයින් කරාට පස්සේ නැවත ඒවා වර්ධනය කරන්න අපිට ඒවා අපේ ශරීරය තුළට ඇතුල් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ කුමාරයා කියනවා බෑ කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ කියනවා ඒ විදිහට නැවත ඒ හිසකෙස් රැවුල් වර්ධනය කිරීම සඳහා ශරීරයට ඇතුල් කරන්න බෑ වගේ කර්ම ප්‍රතිඵල අත්විඳලා ඒ කර්ම ශක්තිය අවසන් වුණාට පස්සේ ඉවතට දැමපු ඒ මල සිරුර කරා විඥාණයට ආපහු යන්න බෑ කියනවා. ඒ කියන්නේ දැන් කෙස් රැවුල් කැපුවාම ඒක ශරීරයත් එක්ක තිබුණ සම්බන්ධයනේ අපි ඒ කපලා අයින් කරන්නේ. එතකොට ඒ සම්බන්ධය තමයි කැඩෙන්නේ මේ මරණයේදී. ඒ සම්බන්ධය ශරීරයත් එක්ක මේ විඥානයේ තිබුණු සම්බන්ධය කර්ම ශක්තිය හේතුවෙන් පවත්වගෙන ආව සම්බන්ධය තමයි බිඳලා යන්නේ. ඒක බිඳුනට පස්සේ දැන් අපි කලින් මේක ඉදිරිපත් කරානේ විසිරීලා යනවා කියන එක. විඥානය ශරීරය ඒවා විසිරෙනවා කර්ම ශක්තිය අවසන් වුණා. ඒ නිසා තමයි මේ නැවත මේ ශරීරයේ තුලට විඥානයේ ආකර්ෂණය විඥානයේ ශරීරයට කැමැත්තක් තිබුණත් නැවත එන්න බැරි ඒකයි. ඒක තමයි හේතුව. ඊළඟට බේෂජ්‍ය කුමාරයාගේ ඊළඟ ප්‍රශ්නය විඥානයේ ඊටාම සියුම් ග්‍රහණය කරගන්න බෑ, ද්‍රව්‍යයෙන් තොරයි, අඳුනගන්න පුළුවන් රූපෙකුත් ඒකට නෑ. එහෙම වුණත් ඒ විඥාණයට පුළුවන් අලියෙක් තරම් විශාල සත්වයක නඩත්තු කරන්න. ඒ වගේම ඒ අලියන් 9 දෙනෙක් විතර හීලෑ කරන්න පුළුවන් තරම් ශක්තිමත් ශරීරයක් තියෙන කෙනෙක්ගේ ඒ ශරීරය නඩත්තු කරන්නත් මේ විඥාණයට පුළුවන්. ඒ කියන්නේ ඒ තරම් දැඩි ශරීරයක් තුළට ඇතුළු වෙන්නත් විඥාණයට පුළුවන්. මේ කියන්නේ අලියෙක් වැනි විශාල සත්වයක ශරීරය නඩත්තු කරන්නත් පුළුවන්. ඒ වගේම ඊටාම දැඩි ඒ කියන්නේ දියමන්තියක් තරම් දැඩි ශක්ති සම්පන්න ශරීරයක් තුලට ඇතුල් වෙන්නත් විඥාණයට පුළුවන්. ඊළඟට අලි 9 දෙනෙක් හීලෑ කරන්න තරම් ශක්තිමත් මිනිසෙක්ගේ ශරීරය නඩත්තු කරන්නත් විඥාණයට පුළුවන්. මේවා කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා අහනවා.
එතකොට ඒකත් දැන් බුදුහාමුදුරු උපමාවකින් කියනවා දැන් සුළඟට රූපයක් නැහැ, ද්‍රව්‍යයක් නැහැ. ඒ වුණාට සුමේරු පර්වතය දූවිලි බවට පත් කරන්න පුළුවන් තරම් වේගයක් සුළඟට ඒ කියන්නේ ඒ තරම් දරුණු ඒ තරම් අධික වේගයක් සුළඟට ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුළඟට ඒ තරම් දරුණු වෙන්න පුළුවන්. ඒ සුමේරු පර්වතය උනත් විනාශ කරන්න හැකි බලයක් මේ සුළඟට තියෙනවා. ඒ උනත් ඒ සුළඟට කිසිම රූපයක් හැඩයක් නැහැ. ඉතින් කල්පනා කරලා බලන්න දැන් අපි දැකලා තියෙනවා කුණාටු හමනවා, විනාශයන් සිද්ධ වෙනවා. ඉතින් ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියලා අපි කවදා හරි ජීවිතයේ දවසක නතර වෙලා කල්පනා කරලා බලලා තියෙනවද කියන එක. මේ හැට නොපෙනෙන සුළඟකින් මේ තරම් විනාශයන් මේ සිද්ධ කරන්න ගස් කඩලා බිඳලා දාන්න පුළුවන්ද කියන එක අපි හිතලා තියෙනවද? මෙතන මේ එහෙම කල්පනා කරලා බලන්න පුළුවන් අවස්ථාවක් මේ කියන්නේ. ඉතින් ඒ වගේම බුදුහාමුදුරුවෝ කියනවා මදුරුවෙක් තරම් කුඩා වුණ ශරීරයකුත් අලියෙක් තරම් විශාල වුණ ශරීරයකුත් ඒ ඕනෑම ප්‍රමාණයක එකක් නඩත්තු කරන්න විඥාණයට පුළුවන් කියලා. ඒ කියන්නේ මේ ඊටාම පොඩි දැල්ලක් තියෙන පහනක් අරගෙන ඒක පොඩි කාමරයක තිබ්බත්, ඒ කියන්නේ කුඩා අඳුරු කාමරයක තිබ්බත්, විශාල අඳුරු කාමරයක තිබ්බත් ඒකෙන් අඳුර දුරු කරන්න පුළුවන්. දැල්ල කුඩා වුණත් අඳුර දුරු කරන්න පුළුවන්. ඉතින් මේවා කරන්න පුළුවන් වෙන්නෙම මේ විඥාණයට එහෙම පුළුවන්කම ලැබෙන්නෙම රූපයෙන්, හැඩයෙන්, ද්‍රව්‍යයෙන් තොර නිසාමයි කියනවා. ඒක එහෙම කුඩා විශාල ශරීරයන් නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ ඊටාම සියුම් වුණත් ඒක අරගෙන එන ඒ විඥාණය අරගෙන එන කර්මයන් නිසා තමයි කියලා මෙතන බුදුහාමුදුරුවෝ තවදුරටත් විස්තර කරනවා. ඒ කියන්නේ කර්මයන්නේ කුසල කුසල කර්මයන්නේ මේ සියුම් විඥාණය විසින් අරගෙන එන්නේ. ඉතින් එතකොට ඒ කුසල කර්මයන්ගෙන් තමයි පෝෂණය වෙන්නේ. එතකොට රූපයෙන් හැඩයෙන් තොර වුණත් ඒ විඥානයේ පෝෂණය ලබන දෙයට අනුව විශාල කුඩා ශරීර නඩත්තු කරන්න පුළුවන්. තවත් ප්‍රශ්නයක් අහනවා මේ කුමාරයා. කර්මයන් වල ලක්ෂණ මොනවද? සහ ඒ කර්මයන් පහළ වීම සිද්ධ වෙන්නේ මොන හේතු ප්‍රත්‍යයන් මගින්ද කියලා. එතකොට බුදුහාමුදුරුවෝ උත්තර දෙනවා යම් කිසි කෙනෙක් දිව්‍ය තලයක උපදින්නේ හරි නැත්නම් සැප පහසු රසවත් ආහාර ඒ සුව පහසුව තියෙන ජීවිතයක් අත්පත් කරගන්නේ හොඳ කර්ම නිසා කියලා. එතකොට ඒ වගේම කියනවා පිපාසෙන් පෙළෙන දෙන්නේ කැලේ ඇවිදගෙන යන වතුර හොයාගෙන. ඒතර එක්කෙනෙකුට හොඳට වතුර හම්බ වෙනවා. ඒ වුණාට අනිත් කෙනාට හම්බ වෙන්නේ එයාත් හේතුවටපත් වෙනවා. එතකොට පළවෙනි කෙනාට වතුර හම්බ වෙන කෙනාට කිසි කෙනෙක් වතුර හොයලා දෙන්නේ නැහැ. ඒ වගේම දෙවෙනි කෙනා වතුර හොයාගන්න එක කිසිම කෙනෙක් විසින් වළක්වන්නේත් නැහැ කියලා. ඒ විදිහටම ඒ පුද්ගලයාගේ කර්මයට අනුව තමයි ඒ විවිධාකාර ප්‍රතිඵලයන් අත්කරගන්නේ කියලා. ඒ කියන්නේ මේක කෙනෙක් කරන දෙයක් නෙමෙයි. කර්මයන්ට අනුව තමයි ප්‍රතිඵල අත්විඳින්නේ. මේකට උදාහරණයක් කියනවා බුදුහාමුදුරුවෝ. අපි මොන හරි බීජයක් පැල කරාම ඒකෙන් ගහ හැදිලා විශාල වෙලා ඒකේ පළ හට ගන්නවා. ඒ පළ හටගත්තා වුණත් අපි අර පැල කරපු බීජය හොයාගෙන ඒ බීජය අතෙන් අත්තට ගිහිල්ලා ගහේ මුදුනට ගිහිල්ලා අර ඵලයක් හටගන්නේ නැහැ. ඒ වගේම කඳ පළල බැලුවොත් අර පැල කරපු බීජය හොයාගන්නත් නැහැ. ඒ වගේම කවුරුවත් අර ගහ මුදුනට අත්තට ගෙනහිල්ලා
ඒ ඵලය දාන්නෙත් නැහැ අලුත් ඵලයක් හැදෙද්දී. ඒ වගේම ඒ විදිහට ඒ වගේම දැන් පැල කරාම ඒ මුල් විහිදිලා ගහ හැදෙනවනේ. එතකොට මුල් ශක්තිමත් වෙනකොට ඒ ගහ වර්ධනය වෙනකොට ඒ බීජය හොයාගන්නත් නැහැ. ඒ කියන්නේ බීජය ගහ දිගේ යන්නේ නැහැ. ගිහිල්ලා ගෙඩි අලුතෙන් බීජයක් අලුතෙන් ඵලයක් හටගන්නෙත් නැහැ. ඒ වගේම අර පැල කරපු බීජය මුල් ඒකෙන් හැදෙන ශාකේ මුල් ශක්තිමත් වෙනකොට ඒ බීජයේ මුල හොයාගන්නත් නැහැ ආපහු. ඒ හා සමානව යම්කිසි හොඳ නරක කර්මයන් රඳා පවතින්නේ ශරීරය මත කියනවා. ඒ කියන්නේ මේ අහන ප්‍රශ්නය කර්මයන් පහළ වෙන්නේ ඒවට හේතු ප්‍රත්‍යයන් මොනවද කියලානේ අහන්නේ. එතකොට මේ බුදුහාමුදුරුවෝ තව විස්තර කරන්නේ ඒ ශරීරය මත හොඳ නරක කර්ම රඳා පැවතුනත් ශරීරයේ කපල කොටලා බැලුවට මේ හොඳ නරක ඒ කිසිම කර්මයක් හොයාගන්න බෑ. ඒ විදිහටම මේ අපි බීජයක් පැල කරාම බීජය නිසා තමයි මේ මල් හටගන්නේ. ඒ වුණාට අපි මේ පැල කරපු බීජය කපලා කොටලා බැලුවට ඒක ඇතුලේ මල් ඇත්තෙත් නෑ. ඊළඟට අපි ඒ බීජයෙන් ගහක් හැදිලා ඒකේ මල් හට ගන්නවනේ. එතකොට ඒ මල ඇතුලේ දැන් මල පර වුණාට පස්සේ ඵලයක් ඇති වෙනවනේ. හැබැයි ඒ මල ඇතුලේ ඵලය ඇත්තේ නෑ. ඒ විදිහටම අපේ ශරීරයේ හින්දා කර්ම තියෙනවා. ඒ වගේම කර්මයේ හින්දා ශරීරයේ තියෙනවා. ඒ කියන්නේ දැන් මේ මල ඇතුලේ මල කපලා බැලුවට බීජ ඒ ඵලය දකින්න නෑ. හැබැයි මලෙන්තරව ඵලයක් හටගන්නෙත් නෑ. ශරීරය නිසා කර්මය පවතිනවා. කර්මය නිසා ශරීරය පවතිනවා. කර්මයන් නිසා. හැබැයි ශරීරය තුල කර්මයන් නැත්තේ නෑ. අපිට ඒක පේන්නේ නෑ. ඒ වගේම කර්මයන් තුල ශරීරය දකින්නත් නෑ. ඒ කියන්නේ කර්මය කියන එක එතකොට අපිට මේ විදිහට ඇහැට පේන එකක් නෙමෙයි. හැබැයි ඒක ශරීරය තුල හෙව්වට හම්බ වෙන්නේ ඒ නිසා ඒ වගේම ඒ අනිත් පැත්තට බැලුවොත් කර්මය ඇතුලේ ශරීරයක් ඇත්තෙත් නැහැ. ඒ කියන්නේ කර්මය ඇතුලේ ශරීරය අපිට පේන්නේ නැහැ. ඉතින් මේ කොටස නිකන් අහගෙන යන්න නැතුව පොඩ්ඩක් මේක සටහන් කරලා බලන්න. මේ කියන්නේ මොකද්ද මේ කතාව කියලා එකින් එකට මෙතනදී අපිට අන්තිමට මේ පැහැදිලි කරන්නේ බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මේ ශරීරය තමයි හොඳ නරක කර්මවලට හේතුව වෙන්නේ. දැන් මේ හොඳ නරක කර්මවල හේතු ප්‍රත්‍යයන්නේ අහන්නේ මේ කුමාරයා බුදුහාමුදුරුවන්ගෙන් කර්මයන්ගේ ලක්ෂණ සහ ඒවා පහළ වීමට හේතු ප්‍රත්‍යයන් මොනවද කියලානේ. එතකොට ශරීරය නැතුව ඒ කියන්නේ බීජයක් නැතුව ගහ ඇති වෙන්නෙත් නැහැ. ඊළඟට ඒකේ මල් හටගන්නෙත් නැහැ, පළ හටගන්නෙත් නැහැ. ඒ වගේ ශරීරයකින් තොරව කර්මයක් හටගන්නේ නැහැ. කර්මයක් පවතින්න බෑ. ඒ කියන්නේ ශරීරය තමයි කර්මයට හොඳ නරක කර්මයන්ට හේතුව වෙන්නේ. අපි උදාහරණයක් විදියට ගමු. අපේ අත්පා පාවිච්චි කරලානේ අපි කර්මයන් කරන්නේ. එතකොට කතා කිරීම කර්මයක්. එතකොට ඒ වගේ කාය කර්ම, වචී කර්ම ඒ දේවල් කරන්න ඒ ශරීරය තියෙන්න ඕන අපිට. එහෙම නැත්නම් අපිට ඒව කරන්න බෑ. එතකොට අපි මේ එක ජීවිතයක් ගත්තොත් මේ ශරීරය භාවිතා කරලා කරනවා කර්ම. ඒක හේතු කරගෙන ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මරණයටපත් වෙනවා. ඊළඟට තමයි මේ කර්මයේ ප්‍රතිඵලයන් අත්විඳින තත්වයටපත් වෙන්නේ. ඒක බුදුහාමුදුරුවෝ කියනවා. දැන් ගහේ පිපෙන මල් තියෙනවනේ. මේ මල් මෝරලා බිමට වැටෙනකල්
ඒ ඵලය හටගන්නේ නෑනේ. ඒකට උපමා කරනවා. ඒ කියන්නේ දැන් මලයි ඒ මලේ පෙති හැලුණාට පස්සේ ඒ ඇති වෙන ඵලයයි ඒ දෙකේම හේතුව වෙන්නේ ඒ ගහ හැදෙන්න හේතුනේ ගහේ බීජයනේ, මූල බීජය. ඒ විදියටම හොඳ නරක කර්මයන්ගේ හේතුව වෙන්නේ ශරීරය. ඉතින් මෙතන බලන්න මේ ගහක් අරගෙන බුදුහාමුදුරුවෝ මේක විස්තර කරන්නේ මේ කර්මයන් පහළ වෙන්න හේතුප්‍රත්‍ය මොනවද කියලා. ඒකට මෙතන පුජ්‍යල ස්වභාවයකින් නෙමෙයි. ඒ අර වතුර හොයාගෙන යන දෙන්නටත් ඒක තමයි ඒ උපමාවෙනුත් කිව්වේ ඒක. එතකොට මේක හේතුවකින් සිද්ධ වෙනවා කියන එක ඇරෙන්න පුජ්‍යල ස්වභාවයකින් සලකන්න බෑ කියන එක තමයි මෙතන මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන කොටසෙන් අපි අවබෝධ කරගන්න ඕන. එතකොට මේකේ දෙපැත්තම ශරීරය නිසා කර්මයත්, කර්මය නිසා ශරීරයත් පවතින්නේ. එතකොට අපි දැන් මීට කලින් කරපු වැඩසටහනේදී කර්මය ගැන සඳහන් කරා. එතනදී අපි කිව්වේ කර්ම ක්ෂය කරලා තමයි මේ සමස්ත පැවැත්මෙන්ම නිදහස් වෙලා බුද්ධත්වයට යන්නේ කියලා. ඒ කියන්නේ අපි දැන් කියන්නේ බුදුහාමුදුරුවෝ ඒ පිරිනිවන් පාල යන්නේ විශ්වයේ මුලට. එතන කර්ම නැහැ. ඒ කියන්නේ විශ්වයේ ආරම්භයට ගමන් කරාම මේ ශරීරයෙන් නිදහස් වෙලා මේ ස්කන්ධයන්ගෙන් සම්පූර්ණ නිදහස් වෙලානේ යන්නේ. එතෙන්ට යන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කරන ලද කර්මයන් ක්ෂය වුණාට පස්සේ තමයි. ඒ කියන්නේ විශ්වයේ මුල කර්ම නැහැ. අපි විශ්වයේ මුල ඉන්න සත්වයෝ සැලකුවොත් විශ්වයේ ආරම්භයේ භෞතික ලෝකය කියන්නේ මෙතන මේ මානසික ලෝකේ නිර්මාණය වෙන කලින් තමයි විශ්වයේ ආරම්භය හටගන්නේ. ඒ ආරම්භයේ මුලම ඉන්න සත්වයෝ සත්වයෝ පවතින්නේ බලයන් විදියට, නැත්නම් යාන්ත්‍රණයන් ක්‍රමවේදයන් විදිහට ඒ සත්වයෝ සදාකාලිකව පවතිනවා. එතකොට ඒ ආකාරය තමයි අපේ මොළයේ අභ්‍යන්තරයේ තියෙන්නේ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ ඒ මුලට යනවා කියන්නේ පරිනිර්වාණයෙන් පස්සේ. ඒ කියන්නේ මේ භෞතික ශරීරේනොත් නිදහස් වෙලා විශ්වයේ මුල තියෙන ඒ යාන්ත්‍රණයන් බලයන් විදිහට තියෙන ශරීරේනොත් නිදහස් වෙනවා කියන එක. ඒ කියන්නේ කර්මයන් නිසා ශරීරයත්, ශරීරය නිසා කර්මත් පවතින නිසා කර්ම ක්ෂය කරද්දී ඒ ශරීරයත් සම්පූර්ණයෙන් ක්ෂය වෙනවා කියන එක. මේ සමස්ත විශ්වයටම අදාළව තිබුණ ඒ මුල් අවස්ථාවේ ඉඳලම සකස් වෙලා තිබුණේ ශරීරය ඒකෙනුත් නිදහස් වෙනවා මේ බෝධිසත්වයේ කර්මයන් ක්ෂය කරද්දී අවසානයේට. ඒක තමයි මේ බුදුරජාණන් වහන්සේ සාක්ෂාත් කරගන්නේ අවසානයේ.